අයිබෝන් ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් අද අරගෙන එනවා තවත් පොදුවේ අපේ වැඩිහිටියොන්ගේ තියෙන වැරදි සමාජීය විවහාරයක් පිළිබඳව ආරාධනා කරනවා මගේ TikTok channel එක subscribe කරන්න follow කරන්න like කරන්න share කරන්න මගේ YouTube channel එක HPod with Dr. Yashod මේ නමින්ම තියෙන මේ videos බලන්න පුළුවන් ඒකත් subscribe කරන්න like කරන්න share කරන්න කියලා අද කතා කරන්න යන්නේ මේ නහර ගැට ගැහෙන එකට කූඩැල්ල දාන එක හොඳයිද නැද්ද කියන එක. ඉතින් මම ගොඩක් කලාට ඔයගොල්ලන්ට කතා කරන්නේ මගේ එදිනෙදා වෘත්තිමය ජීවිතයේදී මම රෝගීන් එක්ක ගනුදෙනු කරලා ලබන අත්දැකීම් ගැන. ඉතින් ගොඩක් කලාවට මේ ක්ලිනික් වලදී මේ වගේ ගොඩක් කතා අපිට අහන්න දකින්න හම්බ වෙනවා. ඉතින් අද මේ මාතෘකාව මම තෝරගන්න හිතුවේ පහුගිය දවසක තිබුණු සායනයක මට හම්බුණා මේ නහර ගැට ගැහින රෝගය බොහොම තදට කකුල් දෙකේම තියෙන කාන්තාවක්. ඉතින් ඇයගෙන් ඒ සම්බන්ධ අය ක්ලිනික් එකට ආවේ වෙන ඒ කියන්නේ දියවැඩියාව සහ අදිරුධිර පීඩනයට ප්‍රතිකාර ගන්න. නමුත් ඇයගේ ක්ලිනික් එකට සායනයට පැමිණීම තරමක් දුර්වල නිසා ඇය එන්නේ නැත්තේ ඇයි කියන කාරණේ අහගෙන යනකොට තමයි අමතර පරීක්ෂාවලදී දැනගත්තේ ඇයට ඉතා විශාල ගණයේ නහර ගැට ගැහිමක් තියෙනවා සහ මේක අවුරුදු 3-4ක් තිස්සේ තියෙනවා ඇය එකවරයි වෛද්‍ය ප්‍රතිකාර ගන්න ගිහිල්ලා තියෙන ඊට පස්සේ ඒකට අදාළ ප්‍රතිකාරය වෛද්‍යවරු නිර්දේශ කරාට පස්සේ ශල්‍ය කර්මය නිර්දේශ කරාට පස්සේ ඇය විසින්ම ඒක යන එක නවත්තලා ඉතින් දැන් ඒක වැඩි වෙලා ඇයට හිටගෙන ඉන්නත් බැරි මට්ටමට කකුලේ වේදනාව ඇවිල්ලා ඉතින් මේක ඇයට පැහැදිලි කරන ගමන් මම අහනකොට ඇය කිව්වා කීප දෙනෙක් ඇයටත් කිව්වා කියලා මේකට මේ කූඩැල්ලෝ තියෙන ප්‍රතිකාරයට යන්නත් කියලා. ඉතින් මම අහුවා මොකද්ද ඒක කවුද කිව්වේ? නෑ සමහරු කිව්වලු ඇයට ගියේ නෑ කියලා. ඉතින් මේකෙන් මම දැනගත්තා අපේ සමාජයේ තියෙන තවත් මේ බොහොම පුහු මතවාදයක් සහ මේ පැරණොන් ගිඳන් එන එකක් තාමත් සමාජයේ තියෙනවා කියලා මේ නහර ගැට ගැහෙන එකට කූඩැල්ලෝ දාන එක හරියනවා කියලා. කූඩැල්ලෝ මොකද්ද කරන්නේ? කූඩැල්ලෝ කරන්නේ අපේ ඇඟේ ලේ උරා බොන එක. ඉතින් ඔවුන් ඒ ලේ වලින් තමයි ජීවත් වෙන්නේ. එතකොට නහර ගැට ගැහිලා තියෙන තැන්වල ඔයගොල්ලෝ දන්නවා ඇති නහර ගැට ගැහිලා තියෙනකොට අර නහර ගොඩක් ලොකු වෙලා ඉදිමිලා වගේ ඒ වටේට ඉදිමුමක් ඇවිල්ලා අපිට පේන්න තියෙනවා ගොඩක් ලොකුවට. එතකොට අපේ හැම පාට වෙනස් වෙනවා. හැමේ සමහරවට තුවාල වෙනවා. ඒ වෙන්නේ අපේ ඔක්සිජන් රහිත රුධිරය ඩිඔක්සිජනේටඩ් බ්ලඩ් කකුලේ යට එකතු වෙන ඔය නහරවල එකතු වෙනවා. ඉතින් එතකොට කෙනෙක් බැලුවහම හිතන්න පුළුවන් ඇත්තනේ කූඩැල්ල ලේ උරා බොනවා නම් අර එකතු වෙලා තියෙන ලේ ටික බිව්වහම හරියනවනේ. ඒක ලේ ටික එකතු වෙලා තියෙන ලේ ටික කූඩැල්ල බීපු ගමන් ලේ එකතු වෙන්නේ නැහැ. නහර ගැට ගැහෙන එකෙන් ඒක අඩු වෙනවා. එතන වටේ ඉදිමෙන්නේ නැහැ. හැමත් හොඳට අපව හැදෙනවා කියන එක. කෙනෙකුට මතු පිටින් බැලුවහම එහෙම වුණාට ඇත්තම කතාව නහර ගැට ගැහෙන එකේ මොකද්ද වෙන්නේ කියන එක දැනගත්තොත් හැමෝටම තේරුම් ගන්න පුළුවන් මේ වගේ ප්‍රතිකාර පස්සේ කියලා තේරුමක් නැහැ කියලා. මොකද්ද වෙන්නේ නහර ගැට ගැහෙන එකේදී? නහර ගැට ගැහෙන එක වෙන්නේ ගොඩක් වෙලාවට අපේ වයසත් එක්ක කාලයත් එක්ක අපේ විශේෂයෙන්ම කකුලේ අපේ කකුල් දෙකේ සර්ෆ් කකුල් දෙකේ පිටත ඒරියා කියන්නේ හැමට යටින් තියෙන මාංශ පේශී සහ පටක මේ සියල්ලම තියෙන ඔක්සිජන් රහිත රුධිරය දැන් අපි දන්නවා අපේ හાર્ට් එකෙන් හෘදය වස්තුවෙන් ඔක්සිජන් තියෙන හොඳ රුධිරය පෙනහළු වලින් අපි හුස්ම අරගෙන එන ඔක්සිජන් ටික හાર્ට් එකට අරන් ඇවිල්ලා එතනින් පිරිසිදු කරන රුධිරය අපේ මොළය සහ මේ උඩට සහ පහළට සියල්ලටම බෙදා හරිනවා. මේ ඔක්සිජන් තියෙන රුධිරයෙන් තමයි මේ අපේ ශරීර කොටස් වලට පෝෂණය වෙන්නේ. ওই විදිහටම අපේ පල්ලෙහාට අරගෙන යන කකුල් දෙකට පහළ කොටස් වලට අරගෙන යන රුධිරය විශේෂයෙන් කකුල් වලට අරගෙන යන රුධිරය අපේ කකුලේ ඇඟිලි වලින් ඒ දමනි ටික ශිරා බවට පත් වෙලා දෙක එකතු වෙලා රුධිර කේශ නාලිකා වලින් සම්බන්ධ වෙලා ඊට පස්සේ දමනි වලින් යන ඔක්සිජන් රුධිරය අවශ්‍ය ක්‍රියාවලිය කරාට පස්සේ ඔක්සිජන් රහිත රුධිරය ඩිඔක්සිජනේටඩ් බ්ලඩ් බවට පත් වෙලා අපේ ශිරා පද්ධතිය හරහා තමයි නැවත අපේ හෘදය වස්තුවට ඩිඔක්සිජනේටඩ් බ්ලඩ් අරගෙන ඇවිල්ලා නැවත පිරිසිදු කිරීමකට ලක් කරන්නේ. ඉතින් මේ එකතු වෙන ඩිඔක්සිජනේටඩ් බ්ලඩ් ටික අරගෙන ඉන්න උදව් කරන්නේ මේ කකුල් වල තියෙන ශිරා පද්ධතිය. මේ ශිරා පද්ධතිය බාහිර පද්ධතියක් සහ අභ්‍යන්තර පද්ධතිය දෙකක් තියෙනවා. එතකොට විශේෂයෙන්ම මේ නහර ගැට ගැහෙන එක බහුල වෙන්නේ මේ අපේ බාහිර තියෙන මේ ශිරා පද්ධතිය. එතකොට මේ සුවිශේෂී ශිරා පද්ධතිය කාලයත් එක්ක වයසත් එක්ක මේ ශිරාවල තියෙනවා වෑල් එකක් නැත්නම් අපි කියනවා මේ ගමනාගමනය අවහිර කරන කොටසක් වෑල් එකක් කියලා අපි කියන්නේ. ඔන්න ඔය වෑල්ස් තියෙනවා මේ ශිරාවල. එතකොට කාලයත් එක්ක වයසත් එක්ක මේ වෑල්ස් සමහර අයගේ වෑල්ස් වල තියෙන මේ අරෙන්න වැහෙන්න පුළුවන් හැකියාව දුර්වල වෙනවා.
විශේෂයෙන් ඔය දිගු ගමන් යන කට්ටිය ගොඩක් කලා හිටගෙන රැකියාවල් කරන කට්ටිය මේ වගේ රැකියාවක් කරන අයගේ ඒ වගේ පුද්ගලින්ගේ මේක කාලයත් එක්ක මේකේ ශක්තිමත්භාවය අඩු වෙලා මේ වැල්ස් ඇරෙන වැහෙන එක දුර්වල වෙලා ඇරිලම තියෙනවා. මොකද වෙන්නේ දැන් අපි අපේ පල්ලෙහා තියෙන රුධිරය කොහොමද උඩට එන්නේ? අපි ඇවිදිනකොට අපේ කකුල් වල තියෙන මේ මාංශ පේශි ටික කම්ප්‍රෙස් වෙනවා නැත්නම් මාංශ පේශි කන්ට්‍රැක්ට් වෙනවා. මාංශ පේශි සංකෝචනය වීමට ලක් වෙනකොට ඒ සංකෝචනය වෙන ප්‍රෙෂර් එකකින් නැත්නම් ඒ සංකෝචනය වෙන ප්‍රොසෙස් එකකින් ස්වභාවයෙන් ඒ තියෙන බාහිර අපේ දමනි ශිරා පද්ධතිය නැත්නම් වේන්ස් එක්ස්ටර්නල් වේන්ස් පද්ධතිය තදවීමකට ලක් වෙනවා. තදවීමට ලක් වෙන ඒ ප්‍රෙෂර් එකට පල්ලෙහා තියෙන රුධිරය උඩට ගලනවා. එතකොට අර වැල්ස් ආපහු වැහෙනවා. වැහුණට පස්සේ අර උඩට යන රුධිරය පහළට එන්නේ නැතුව දිගටම උඩටම ගමන් කරනවා. ඒක තමයි වැල්ස් වල කාර්යභාරය. පහළ තියෙන ඔක්සිජන් රහිත රුධිරය හෘදය වස්තුවට උඩට ශිරාහරහා අරගෙන යනකොට නැවත ඒක පල්ලෙහාට පූල් වෙනවා කියලා අපි කියනවා. පූල් වෙන්නේ නැති වෙන්නේ ඒකේ වැල් එක වහනවා. වැහුණට පස්සේ පූලින් නැවතිලා බ්ලඩ් ටික උඩට යනවා. එතකොට කාලයත් එක්ක ඒක දුර්වල වෙනකොට මොකද වෙන්නේ? වැල් එක ඒක වහගන්න බැරි වෙනකොට ඇරිලම තියෙනවා. උඩට යන බ්ලඩ් ටික පල්ලෙහා එකතු වෙනවා. එතකොට මේ වැල්ස් වල ශක්තිය නැති වෙච්ච ගමන්ම බ්ලඩ් පූල් වෙන්න පටන් ගත්ත ගමන්ම මොකද්ද වෙන්නේ? නහරවල බ්ලඩ් එකතු වෙනවා, නහර ලොකු වෙනවා. ඒක තමයි අපි ගැට ගැහෙනවා කියලා කියන්නේ. එතකොට පල්ලෙහා නරක ඩිඔක්සිජනේටඩ් බ්ලඩ් තියෙනකොට හැමේ පෝෂණය නැති වෙනවා, හැම කළු වෙන්න ගන්නවා, හැම දුර්වර්ණ වෙනවා. එතන වටේට ඊට පස්සේ බැක්ටීරියා වලට ආසාදනය ඇති කරන්න හොඳ පරිසරයක් නිර්මාණය වෙලා කකුලේ තුවාල හැදුන ගමන් බැක්ටීරියා ආසාදනය ඇති වෙනවා, කකුලේ තුවාල එනවා. එතකොට ඔන්න ඔය තුවාල හොඳ වෙන්නේ නැහැ. මොකද නහර ගැට ගහලා හින්දා පිරිසිදු රුධිරය යන්න විදිහක් නැහැ. ඊට පස්සේ මේ එක්ස්ටර්නල් නැත්නම් මේ සුපර්ෆිෂල් වීනස් සිස්ටම් එක මේ මතු පිට තියෙන ශිරා පද්ධතියට අමතරව අභ්‍යන්තරයෙන් තියෙනවා ඩීප් වීනස් සිස්ටම් එකක් කකුලේ. එතකොට මෙන්න මේ ඩීප් වීනස් සිස්ටම් එකේ ලේ කැටිති හැදෙන්න පුළුවන්. අපි කියනවා DVT කියලා. DVT හැදුන ගමන් මේ හැදෙන ලේ කැටිති මේ ශිරා හරහා හાર્ට් එකට ගිහිල්ලා පෙනහළු වලට යන්න පුළුවන්. එතකොට පල්මොනරි එම්බොලිසම් වගේ තත්ත්වය ඇතිලා මරණය පවා ඇති වෙන්න පුළුවන්. ඉතින් හොඳට මතක තියාගන්න මේ නහර ගැට ගැහෙන රෝගයට නැත්නම් වෙරිකෝස් වේන්ස් කියන රෝගය ඔබට තියෙනවා නම් අනිවාර්යෙන් ශල්‍ය වෛද්‍ය සායනයකට ගිහිල්ලා අපේ පිළිගත් රජයේ වෛද්‍යවරුන් හම්බ වෙලා ඔවුන්ගෙන් අවශ්‍ය ප්‍රතිකාරය කරගන්න. ඔබට ශල්‍ය කර්මයකට යන්න තියෙනවා කියලා කිව්වොත් මේ නහර සමහර වෙලාවට දුර්වල වෙන එක අපි නැවත හරි ගස්සන්න ශල්‍ය කර්ම වලට යන්න වෙනවා. ලේස ප්‍රතිකාර වලට යන්න වෙනවා. ඒ වගේ ස්ක්ලෙරෝതെරපි යන්න වෙනවා. මේ වගේ විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා අද නවීන තාක්ෂණය ඔස්සේ. ඉතින් ඔබේ අවශ්‍ය ප්‍රතිකාරය හරියටම කරගත්තොත් ඔබට මේකට සහනයක් ගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේ නහර ගැට ගෙහෙනවා නැවත නැවත එන්නට පුළුවන්. ඉතින් ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. නමුත් එහෙම වෙනවයි කියලා ප්‍රතිකාර වලට යොමු නොවී ඉන්න එපා. එතකොට එහෙම වෙනවයි කියලා හිතලා ප්‍රතිකාර වලට යන්නේ නැතුව අර කූඩැල්ල තියනවා වගේ කිසි පදනමක් රහිත ප්‍රතිකාර වලට ගියොත් වෙන්නේ ඔබේ කකුලේ ක්‍රියාකාරීත්වය දිනින් දින අඩපණ වෙන එක විතරයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් නහර ගැට ගැහෙන රෝගයට ඔබට අවශ්‍ය ප්‍රතිකාරය කරගන්න. පුහු මත පස්සේ යන්න එපා, බොරු දේවල් පස්සේ යන්න එපා. කූඩැල්ල තිබ්බා කියලා ඒ ලේ ටික උරා බිව්වා කියලා වැඩක් වෙන්නේ නැහැ. වැල්ස් දෙක ලීක් නම්, වැල්ස් වලින් ලීක් නම්, වැල්ස් පණ නැත්තම් ලේ සැරින් සැරේ උඩට යන්නේ නැතුව පල්ලෙහාට වැටෙනවා. එතකොට ඔබට ජීවත් වෙන්න වෙන්නේ කූඩැල්ල මෙට්ටේ උඩ නෙමෙයි කකුල උඩ තියාගෙන. එහෙනම් දැනුවත් වෙන්න නහර ගැට ගැහෙන එකට කූඩැල්ල තියන්නේ නැතුව හරි තැනකින් හරි විදිහට හරි ප්‍රතිකාරය කරගන්න.